හායි ඉතින් මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අදත් ටෙක් විත් ලක්ෂාන් YouTube channel එකෙන් ගෙන තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලටත් මටත් තියෙන පොදු ප්‍රශ්නයක් තමයි ෆෝන් එක පාවිච්චි කර ඉද්දි ෆෝන් එකේ සිග්නල් නැති වෙන එක. වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දි ඉක්මනට වීඩියෝ එක යන්නේ නැහැ. සිග්නල් කනෙක්ෂන් එක මාරම ස්ලෝ. ඉතින් මේ වෙලාවට අම්බෝ මේ ෆෝන් එක නම් shit මාරම වදයක් අපෝ මේ ෆෝන් එක දෙන්නේ මොකක්ද මේ ෆෝන් එක? මට නම් තේරෙන්නේ නැහැ. මේක එක වෙලාවකට මාරම හිසරදයක් නේද? හරි ඉතින් එක වෙලාවකට ඔයාලටම හිතෙනවා ඇති මේක ෆොලෝ එක ගහලා දාන්න හිතෙන අවස්ථා ගොඩක් ඇති මේ සිග්නල් අඩු ප්‍රශ්නේ නිසා. ඉතින් අද වීඩියෝ එකේදී කතා කරන්නේ මේ සිග්නල් අඩු වෙන එක හදාගන්න සිග්නල් ස්පීඩ් කරගන්න සුපිරිම ට්‍රික් එකක් ගැන. ඒ වගේම මේක ප්‍රයිවසි එක ආරක්ෂා කරගන්න විදියට හදාගන්න විදිය තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි යාළුවනේ මුලින්ම ඔයාලගේ හෝම් ස්ක්‍රීන් එකට ගිහිල්ලා ඔයාලගේ YouTube application එක ඕපන් කරගෙන දැන් ඔයාගේ ෆෝන් එකේ තියෙන සිග්නල් ස්පීඩ් එක චෙක් කරගෙන ඉන්න. YouTube application එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පේනවා ඇති ඔයාලගේ thumbnails load වෙන ස්පීඩ් එක. ඉතින් මේ thumbnails load වෙන ස්පීඩ් එක අනුව ඔයාලට හිතා ගන්න පුළුවන් දෙන්නේ ෆෝන් එකේ ගොඩක්ම අඩු ස්පීඩ් එකක් තමයි තියෙන්නේ. හරි ඉතින් ඔයාලා මුලින්ම හෝම් ස්ක්‍රීන් එකට ඇවිල්ලා ඔයාලගේ Play Store application එක ඕපන් කරගෙන ඉන්න. Play Store එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලගේ search bar එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට search කරගෙන ඉන්න. හරි යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඊතලයකින් පෙන්නන දෙවෙනි app එක. ඔයාලා මෙන්න මේ app එක download කරගන්න ඕනි. ඉතින් ඔයාලට මේ app එක ගැන කතා කරොත් ඔයාලට මේ app එක දිහා බැලුවම හිතා ගන්න පුළුවන් මෙන්න මෙතන පෙන්නනවා විදින 100ක් වගේ මේ app එක download කරලා තියෙනවා කියලා. ඉතින් මේ app එක ඒක අනුව හිතා ගන්න පුළුවන් ඒ අනුව මේ app එක ගොඩක් use වෙන app එකක් කියලා. හරි මේක app එකක් වගේම VPN එකක් කියලාත් ඔයාලට කියන්න පුළුවන්. හරි මුලින්ම ඔයාලා මෙතන මේක download කරගන්න. ඉතින් මගේ signal speed එක මේ වෙලාවේදී අඩු නිසා මම මෙතන speed කරලා තමයි වීඩියෝ එක අරන් තියෙන්නේ. හරි යාළුවනේ මෙන්න මේ විදිහට app එක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට යට නිල් පාට icon එකක් පෙන්වනවා. එන්න ඒක උඩ ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන දකුණු අත පැත්තේ ඊළඟට යට icon එකක් පෙන්වනවා නිල් පාටින්. එන්න ඒක උඩත් ඔයාලට ටච් කරගන්න. එහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලට ආයෙත් යට නිල් පාට icon එකක් පෙන්වනවා. එන්න ඒක උඩ ටච් කරගෙන ඉන්න. එහෙම ටච් කරගත්තට පස්සේ මෙන්න මෙතන ආයෙත් ඕකේ කියන එකක් දෙන්න තියෙනවා. එන්න එහෙම ඕකේ දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන යට අන්න ආයෙත් නිල් පාට icon එකක් තිබිලා allow දෙන්න තියෙනවා. එන්න එතන allow දෙන්න. ඊළඟට ඔයාලට පේනවා ඇති මේ ඉන්ටර්ෆේස් එක ආවට පස්සේ දකුණු අත පැත්තෙන් හරස් ඉරි කැලි තුනක් තියෙනවා. ඉන්න එක ටච් කරගෙන මෙතන 1.1.1.1 කියන එකට ටික් එක දාගන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන වීඩියෝ එක ඔන් කරගෙන ඉන්න යාළුවනේ. මෙන්න මේ විදිහට ඔයාලා VPN එක ඔන් කරගත්තට පස්සේ ඔයාලගේ ෆෝන් එකට මේක කනෙක්ට් වෙනවා. දැන් අපි බලමු අපේ ෆෝන් එකට ගිහින් ෆෝන් එකේ සිග්නල් ස්පීඩ් එක මොන වගේද කියලා. මේකට මුලින්ම අපි ලොගවුට් වෙලා YouTube application එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට thumbnails මාරි අප්ලෝඩ් වෙනවා වලට පේනවා ඇති. දැන් අපි වීඩියෝ එක ප්ලේ කරලා බලමු. ස්කිප් කරලා කොච්චර ඉක්මනට ප්ලේ වෙනවද කියලා. දැන් මම මේක මැදටම ස්කිප් කරලා බැලුවත් මේක මෙතන ඉඳන්ම ආයෙත් ප්ලේ වෙනවා. ඉතින් දැන් මේ ස්පීඩ් එක ගොඩක්ම වැඩි වෙලා තියෙනවා කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහස මේකට යටින් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාත් මේ app එක ඔයාගේ ෆෝන් එකට අරන් use කරලා බලන්න. අනිවාර්යෙන්ම ඔයාලට හරි කියොත් ඒකත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ. අද වෙන වීඩියෝ එකත් ඔයාලා හැමෝටම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් මේ වගේ වීඩියෝ දිගින් දිගටම බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒකට පහළ තියෙන subscribe button එක click කරගෙන යනවා. bell icon එකත් ඕල් කරලා තියාගන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදටම ඉල්ලා ඉන්නවා. Thank you.